ආයාලුවනේ ඉතින් කොහමද? අද ඔයාලා මොකද කරන්නේ? අපි නම් අපේ ඉඩම සුද්ධ කරනවා ගම්බිරිස් හිටවන්න. මෙහා පැත්තෙන් පේන්නේ අපේ බුලත් මැස්සක් ගහලා තියෙනවා බුලත් මැස්ස. මේ දවස්වල හරියට පායනවා ඒ බුලත් ටිකට වතුර ගහලා ගොඩක් හැමදාම වගේ බුලත් ටිකට වතුර ගහලා බුලත් ටික බේරගෙන තියෙනවා. මේ ඔක්කොම තියෙන්නේ බුලත් තව තියෙනවා හරිය ගොඩක්. ටිකටම තියෙන්නේ බුලත් ඔය අපේ බුලත් කොටුව. ගම්බිරිස් ටිකක් හිටවන්න හැදුවේ මේ ටිකේ ඔක්කොගෙම. මේ ටිකේ තිබුණ ගම්බිරිස් ගොඩක් මැරිලා. මැරිලා මේ අපේ ළිඳ. ඕකෙන් තමයි වතුර ගහන්නේ. බුලත් වලට ගම්බිරිස් වලට එහෙම වතුර ගහන්න වෙන්නේ ඕකෙන්. මේ දවස්වල යාළුවනේ පෑයම වැඩි හින්දා සම්පූර්ණ වේයිලා තියෙන්නේ මේ. මේක නම් මේකත් මේ ගිනි ගොඩක් ගහලා තනකොළ පිච්චෙන වෙලාවේ ඒකත් ඉවරයි. මේ පොල් ගස් ටික ඔක්කොම වෙලා තියෙන දේ පේනව නේද? වත් ඔක්කොම සුද්ධ කරනවා ඉතින් අර තියෙනවා තව ඒ ටික සුද්ධ කරන්න ඕන. වෙනව නේද අර කැලේ. මේ පැයම නම් සැර වැඩි අපිට මේ තනි කරම වේවිලා තියෙන්නේ. පේනව නේද ගස් කොළන් වල හැටි. ඉතින් යාළුවනේ අපේ නෝනා පොහොන් ගලවනවා. ඔයාලා දන්නවද පොහොන් කියන්නේ මොනවද කියලා? මහා පොහොන කියන්නේ වැඩනේ. ජොබ් එක හැමදාම කරන්න බෑනේ. ඒකට ජීවත් වෙන්න ගම්මිරි කිචෝ ගන්නවා. ගම්බිරිස් නැත්තම් ඉතින් හොඳයි. තා පොඩ්ඩයි නේ තියෙන්නේ. එතකොට අර ටික සුද්ධ කරන්නේ ගොඩක් තියෙනවා ඔය ටික ගම්බිරිස් ටික ගම්බිරිස් කොහොමවත් නෑ තිබිච්ච ටිකත් මැරිලා තිබුණා මේ ටික ගම්බිරිස් ටිකක් ඉඳලා දාන්න හැදුවේ. වීඩියෝ එක බලන්න වීඩියෝ එක බලලා පොඩි සපෝට් එකක් දෙන්න අපි දෙන්නට කරන ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ආදරේ ඈ යන්නම් බයි.